සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ භාවනා වැඩසටහනට අදාළව මට කරන්න පැවරිලා තියෙන අවසානම ධර්ම දේශනාව දේශනා කරන්නට. ඔබට ඔය ලැබිලා තියෙන සූත්‍ර පිටපත් ගොනුවේ තියෙනවා 6 වෙනි පිටුවේ සචිත්ත පරියාය කුසල සූත්‍රය. මේක මුද්‍රණ දෝෂයක් හේතු කොටගෙන ඔය සචිත්ත පරියාය කුසල සූත්‍රයේ නම 5 වෙනි පිටුවේ අන්තිමට ගිහිල්ලා තියෙනවා. සූත්‍රයට අදාළ කරුණු කාරණා තියෙන්නේ 6 වෙනි පිටුවේ. දැන් මේ සූත්‍රය අපි නම බැලුවොත් ඔබේ ඔය කොලේ දැන් නමක් දාලා තියෙනවා සචිත්ත පරියාය කුසල සූත්‍රය. මේ වගේම මේ කුසලය පිළිබඳව දේශනා කොට වදාළ සූත්‍ර 100 ගාණක් ත්‍රිපිටකයේ තියෙනවා. මේ කුසලය කියන එක මොකක්ද කියලා සම්මත බුද්ධාගමේ හාමුදුරුවොත් ගිහි පැවිදි දේශකයොත් තේරුම් ගත්තේ නැහැ. සම්මතයෙන් පරිවර්තනය කළා අර්ථ ගන්නවා මේ කුසලයයි පිනයි දෙකම එකයි කියලා. හැබැයි බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ වචන වලින්ම කිව්වා පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ. වචන දෙකකින් මේක කිව්වේ. එතකොට මේ දෙකම එකයි නම් බුදුහාමුදුරුවෝ මෙහෙම වචන දෙකක් පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒකවත් තේරුම් ගත්තේ නැහැ. පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ. පුඤ්ඤාභිසන්දෝ පැවැත්මට, කුසලාභිසන්දෝ නැවැත්මට. පුඤ්ඤාභිසන්දෝ සුගතියට, කුසලාභිසන්දෝ නිවනට. එතකොට බුද්ධ දේශනාවේ කුසල කිව්වේ මේ කුණු සලාහැර අස් කරලා ඇතුළාන්තයේ පිරිසුදු කරගැනීම. කුණු කිව්වේ ඔය අනුසය. රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය හැටියට එකතු කරගන්නේ කුණු. දැන් අනුස්සති ප්‍රායෝගිකව වඩන පුද්ගලයා කුණු අලුතෙන් එකතු කරගන්නේ නැහැ, කුණු සලාහැර අස් කරනවා. කුසලස්ස උපසම්පදා වෙනවා. එතකොට කුසලස්ස උපසම්පදා කියන්නේ කුණු සලාහැර අස් කරලා ඇතුළාන්තයේ පිරිසුදු කර ගැනීම. එතකොට මේ කුසලය එකතු කරගන්න, ගොඩ ගහගන්න, රැස් කරගන්න, වැඩි කරගන්න පුළුවන් වෙන දෙයක් නෙමෙයි, කර්මයක් නෙමෙයි. දැන් කර්මයක් නම් එකතු කරගන්න පුළුවන්, ගොඩ ගහගන්න පුළුවන්, රැස් කරගන්න පුළුවන්, වඩා වර්ධනය කරගන්න පුළුවන්. පුණ්‍ය කර්ම පාප කර්ම දෙකම
එකතු කරන්න පුළුවන්, ගොඩ ගහ ගන්න පුළුවන්, රැස් කර ගන්න පුළුවන්, වැඩි කර ගන්න පුළුවන්, අඩු කර ගන්නත් පුළුවන්. හැබැයි කුසලය එහෙම එකතු කරගන්න, ගොඩ ගහ ගන්න, රැස් කරගන්න, වැඩි කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කුසලය අනිත් පැත්ත. චාගෝ පටිනිස්සග්ගෝ මුත්තිං අනාලයෝ. එකතු කරගන්නවා, ගොඩ ගහ ගන්නවා, රැස් කරගන්නවා, වැඩි කරගන්නවා නෙමෙයි. බෙදනවා, අඩු කරනවා, වෙන් කරනවා, අත්හරිනවා. නිදහස් වෙනවා. එතකොට පින රැස් කරන්න පුළුවන්, කුසලය අස් කරන්න ඕන. ඒක රැස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ මේ බුද්ධ දේශනාවේ තියෙනවා කුසල රාශි කියලා සූත්‍රයක්. කුසල රාශි. මේක පරිවර්තකව පරිවර්තනය කළා කුසලයේ රැස් කරන්න ඕනේ කියලා. ඔන්න ඔය වැරදි පරිවර්තනය නිසා අද සම්මත බුද්ධ ආගමේ හාමුදුරුවොත් ගිහි පැවිදි දේශකයොත් කල්පනා කරනවා මේ කුසල් රැස් කරන්න. දැන් අත උස්සන්නකො බලන්න කුසල් රැස් කරන්න මම මේ කාරණය කියනකම් හෝ මේ වැඩසටහනට ඇවිල්ලා මේවා දැනුවත් වෙනකම් කුසල් රැස් කරන්න කල්පනා කර කර හිටපු අය ඉන්නවනේ. අන්න ඒකනේ වැඩේ. කල්පනා කළේම කුසල් රැස් කරන්න. එතකොට අර කුසල රාශි කියන එක පරිවර්තනය කළේ කුසල් රැස් කරනවායි කියලා. නමුත් මාගදී භාෂාවේ කුසල රාශි කියන එකේ තේරුම අනිත් පැත්තට ගන්න ඕනේ. මේ තමන්ගේ ඇතුළාන්තයට අධ්‍යාත්මයට එකතු වෙන, ගොඩ ගැහෙන, රැස් වෙන, තැම්පත් වෙන කුණු එකතු වෙන්න, ගොඩ ගැහෙන්න, රැස් වෙන්න, තැම්පත් වෙන්න නොදී සලාහැරාස් කිරීම කුසල රාශි. අනිත් පැත්තටයි තේරුම. දැන් මේ පැත්ත ඉඳන් මේ පැත්තට කුසල රාශි කියලා කිව්වට තේරුම ගන්න ඕනේ. මේ තමන් ගාව එකතු වෙන, ගොඩ ගැහෙන, රැස් වෙන, තැම්පත් වෙන කුණු අලුතෙන් එකතු කර ගැනීම නවත්තලා, ගොඩ ගැහ ගැනීම නවත්තලා, රැස් කර ගැනීම නවත්තලා සලාහැර අස් කරන්න ඕනේ. ඒකයි කුසල රාශි. එතකොට මේ කුසල සූත්‍ර කීපයකින්ම බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. එකක් තමයි මේ සචිත්ත පරියාය කුසල සූත්‍රය. තවත් සූත්‍රයක් තියෙනවා සත්තට්ඨාන කුසල සූත්‍රය. තවත් සූත්‍රයක් තියෙනවා කරණීය මත්ත කුසල සූත්‍රය. මෙහෙම මේ කුසල සූත්‍ර ගණනාවක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ කුසල සූත්‍ර හැම එකක්ම මේ ත්‍රිපිටකය සංස්කරණය කරලා සිංහලට පරිවර්තනය කරපු සම්මත පුද්ගලයන්ට මේ කුසල සූත්‍රවල වැදගත්කමක් තේරිලා නැහැ. වැදගත්කමක් තේරුනේ නැති නිසා කරණීය මත්ත කුසල සූත්‍රයේ කුසල අයින් කරලා නම දානකොට කරණීය මෙත්ත සූත්‍රය කියලා නම් දැම්මා. සත්තට්ඨාන කුසල සූත්‍රයේ කුසල අයින් කරලා සත්තට්ඨාන සූත්‍රය කියලා නම් දැම්මා. මේ සචිත්ත පරියාය කුසල සූත්‍රයේත් කුසල අයින් කරලා සචිත්ත සූත්‍රය කියලා නම් දැම්මා. දැන් ඔබ අර නැදිමාලේ මුද්‍රණය කරපු බුද්ධ ජයන්ති ත්‍රිපිටකය අරගෙන සම්මතයෙන් සචිත්ත පරියාය කුසල සූත්‍රයක් හෙව්වොත් හම්බෙන්නේ නැහැ. මොකද හේතුව? නම වෙනස් කරලායි තියෙන්නේ සචිත්ත සූත්‍රය කියලා. පරියාය කුසල කියන වචන දෙකම නමට දාලා නැහැ. එතකොට සචිත්ත සූත්‍රය කියලා නම් දැම්මට
මේ සූත්‍රයේ අර්ථයේ ධර්මයේ මතුවෙන්නේ නැහැ. නිවනට උපකාර වෙන අර්ථයේ ධර්මයේ මතුවෙන්නේ නැහැ. නිවනට උපකාර වෙන අර්ථයේ ධර්මයේ මතු කරගන්න නම් මේවා නිවැරදිව හඳුන ගන්න ඕන. නිවැරදිව තේරුම් ගන්න ඕන. ඒ සඳහා උපකාර වෙන විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ මේ සූත්‍රය සචිත්ත පරියාය කුසල සූත්‍රයේ හැටියටම විග්‍රහ කර ගන්න ඕන. සචිත්ත කියන්නේ මේ තමන්ගේ ස්වචිත්තය. ඔය තමන්ගේ ඇතුළාන්තය තුල අධ්‍යාත්මය තුල ඇහැට කනට නාසයට දිවට කයට මනට දොරවල් හයටම අරමුණු වෙන අරමුණක් මුල් කොටගෙන ක්‍රියාත්මක වෙන සිත. තමන්ගේ හිත. එතකොට මේ තමන්ගේ හිතේ අවස්ථා තුනක් බුද්ධ දේශනාවේ විග්‍රහ කරනවා. ඔබ මේ අවස්ථා තුනම දැන් දන්නවා. වැඩිම හරියක් දවසේ 95ක් 96ක් 97ක් පවතින්නේ අව්‍යාගත සිත. අව්‍යාගත සිත. මේ අව්‍යාගත සිතකට බුදුහාමුදුරුව මේ දේශනා කොට වදාළ පරියාය භාවිතයේ යොදවන්න අවශ්‍ය නැහැ. මේ පරියාය භාවිතයේ යෙදවිය යුත්තේ සංකාර සිතකට පමණයි. රාගයෙන් ප්‍රිය දෙයට ඇලෙන සිතක් නම්, ද්වේෂයෙන් අප්‍රිය දෙයට ගැටෙන සිතක් නම්, මෝහයෙන් ප්‍රියාප්‍රිය අතර සංසන්දනය කරන මනින සිතක් නම්, අන්නේ සංකාර සිතක් උපදින වෙලාවට දැන් මේ අහගත්ත පරියායන් ප්‍රායෝගිකව අභ්‍යාසයට ගන්න ඕන. අභ්‍යාසයට ගැනීමෙහි ප්‍රතිඵලය වෙන්නේ මේ සංකාර සිත නිසා තමන් තුළ උපදින්නට එන කුණු කිලුටු කෙලෙස් සහිත දේ සලාහැර අස්කිරීම. කුසල. ඒක නිසා දැන් මේක වචන තුනකින් කියනවා සචිත්ත පරියාය කුසලු. සචිත්ත පරියාය කුසලු. එතකොට පින්නතුනි දැන් ඔය 6 වෙනි පිටුවේ බුදුහාමුදුරුව මේක විග්‍රහ කරලා තියෙනවා ඒකං සමයං භගවා සාවත්තියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. බුදුහාමුදුරුව සවැත් නුවර ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ වැඩ වාසය කරනවා. తත්‍රකෝ භගවා භික්ඛූ ආමන්තේසි. බුදුහාමුදුරුව දැන් මේ ධම්සභා මණ්ඩපයේට රැස්ව සිටි සිව්වණක් පිරිසම ආමන්ත්‍රණය කරලා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. මොකද්ද මේ ප්‍රකාශය? නොචේ භික්කවේ භික්ඛු පරචිත්ත පරියාය කුසලෝ හෝති. කිසිම භික්ඛුවකට චේතනාන්විතව වෙනත් පුද්ගලයෙක්ගේ ඇතුළාන්තය පිරිසුදු කරන්න බෑ. වෙනත් පුද්ගලයෙක් ලවා තමන්ගේ ඇතුළාන්තය පිරිසුදු කරන්නත් බෑ. ඒ වගේම තමන්ගේ ඇතුළාන්තය තාමත් කිලුටුයි නම් අනිත් පුද්ගලයා පිරිසිදුයිද කිලුටුයිද කියලා නිශ්චිතව නිගමනය කරන්නත් බෑ. එතකොට කරන්න බැරි වැඩ තුනක් තියෙනවා. මොනවද මේ කරන්න බැරි වැඩ තුන? අනුන් ලවා තමන්ගේ කුණු කිලුටු කෙලෙස් ගති සලාහැර අස් කරගන්නත් බෑ. තමන්ට අනුන්ගේ කුණු කිලුටු කෙලෙස් ගති සලාහැරලා දෙන්නත් බෑ. තමන් තාමත් කිලුටුයි නම් අනුන්ගේ කුණු හැලිලාද නැද්ද කියලා බලන්නත් බෑ. බලලා වැඩකුත් නැහැ. ඒක තමන්ගේ නිවනට උපකාරයක් වෙන්නේ නැහැ. එහෙමනම් තව විදිහකට කල්පනා කළොත් මේ කිව්වේ මොකද්ද කියන එක අනුන්ගේ ඇතුළාන්තය තුල උපදින සමුදය අනුසය තමන්ට නිරෝධ කරන්න අස් කරන්න බෑ. අනුන් ලවා ඉල්ලලා ආයාචනා කරලා තමන්ගේ හිතේ උපදින සමුදය නිරෝධ කරවන්නත් අනුසය අස් කරගන්නත් බෑ. ඒ වගේමයි මේ අනිත් අය තමන්ට බාහිරින් ඉන්න පුද්ගලයෝ
සමුදය නිරෝධ කරනවද අනුසය අස් කරනවද කියලා අනුන්ගේ කුණු හොයලා හරියන්නේත් නැහැ. මේ තුනෙන්ම මිදී නිදහස් වෙන්න. එහෙමනම් මේ තුනම කරන්න බැරි නම් අත සචිත්ත පරියාය කුසලෝ භවිස්සාමීති. තමන්ට පුළුවන් එකම දේ චේතනාන්විතව තමන්ගේ ඇතුළාන්තය තුල අධ්‍යාත්මය තුල අනුසය හැටියට එකතු වෙන ගොඩ ගැහෙන රැස් වෙන තැන්පත් වෙන කුණු කිලුටු කෙලෙස් ගති මේ පරියාය ප්‍රායෝගිකව අනුගමනය කරලා සලාහැර ඇතුළාන්තය පිරිසිදු කරගන්න ඕන. ඒ සඳහා මොකද්ද කළ යුත්තේ? මොකද්ද කළ යුතු ක්‍රියාකාරකම? භවිස්සාමීති. බිහි වෙන්නට එන වැරදි දේ වෙන් කරලා අස් කරලා ඇතුළාන්තය පිරිසිදු කරගන්නවට කියනවා භවිස්සාමීති. එතකොට බිහි වෙන්නට එන වැරදි දේ මොනවද? ඔය ප්‍රිය දේට ඇලීමෙන් රාගානුසය අලුතෙන් උපදිනවා. අප්‍රිය දේට ගැටීමෙන් පටිඝානුසය අලුතෙන් උපදිනවා. ප්‍රියාප්‍රිය අතර සංසන්දනය කිරීමෙන් මැනීමෙන් අවිජ්ජානුසය අලුතෙන් උපදිනවා. මේ අනුසය උපදින්නට එන බව තේරුණාම වර්තමාන මොහොතේ අනුසය උපදින්නට පෙර සමුදය නිරෝධ කරනවා නම් භවිස්සාමීති. ඒ සඳහා ඒවංහිවෝ භික්කවේ සික්ඛිතබ්බං. මේ අනුසති වඩලා ඉන්ද්‍රිය සංවරය පූර්ණය කරගන්න ඕනේ. ඒකයි සික්ඛිතබ්බං. ශික්ෂණයටපත් වෙන්න ඕනේ. කතංච භික්කවේ භික්ඛු සචිත්ත පරියාය කුසලෝ හෝති. කොහොමද යම් භික්ඛුවක් මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව කය කරන්නට අපකැප වෙන භික්ඛුවක් මේ පරියාය අනුගමනය කරලා තමන්ගේ ඇතුළාන්තය තුල ක්‍රියාත්මක වෙන කුණු කිලුටු කෙලෙස් ගති සලාහැර අස් කරන්න. සේයතාපි භික්කවේ ඉත්තිවා පුරිසෝවා. බුදුහාමුදුරුවෝ දැන් උපමාවකින් කියනවා ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් උපමාවට ගන්නවා. ගැහැණු කෙනෙක් හෝ පිරිමි කෙනෙක් උපමාවට ගන්නවා. කොයි වගේ ගැහැණු කෙනෙක්ද? කොයි වගේ පිරිමි කෙනෙක්ද? දහරෝ යුවා මණ්ඩනක ජාතිකෝ. ඔන්න ඒ ස්ත්‍රියගේ පුරුෂයාගේ වයස. දහරෝ යුවා යොවුන් වයසේ, දහර වයසේ මේ තමන්ගේ ඇතුළාන්තය තුල අධ්‍යාත්මය තුල යොබ්බන මදය ක්‍රියාත්මක වෙන වයසේ ඉන්න ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්. ඒ කියන්නේ අවුරුදු 19ක 20ක ගැහැණු ළමයෙක් හෝ පිරිමි ළමයෙක්. දැන් මේ ගැහැණු ළමයා හෝ පිරිමි ළමයාගේ හිතේ ක්‍රියාත්මක වෙනවලු මණ්ඩනක જાතියක්. ඒ කියන්නේ නිතරම පිරිසිදුව අනුන්ට පේන්න ලස්සනට හොඳට ඇඳලා පැළඳලා පිරිසිදුව ලස්සනට ඉන්න ඒ ගැහැණු ළමයා හෝ පිරිමි ළමයා කැමතිලු. දැන් මේ ගැහැණු ළමයා හෝ පිරිමි ළමයාට මේ අනික් අයට පේන්න පිරිසිදුව ඉන්න දාඩිය කුණු කිලුටු දේවල් වලින් තොරව ලස්සනට පිරිසිදුව ඉන්න කැමැත්තක් තියෙන නිසා ආදාසේවා පරිසුද්ධේ පරියෝදාතේ අච්චේවා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා හෝ පිරිසිදු වතුර හැලියක් ගාවට ගිහිල්ලා. බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලේ මුහුණ බලන්න තියෙන ක්‍රම දෙක. රජමැදුරක නම් සිටුමැදුරක නම් ආදාසේවා කණ්ණාඩියක් තියෙනවා. ඊට වඩා අඩු මට්ටමේ ගෙදරක නම් වතුර පුරවපු පිරිසිදු වතුර භාජනයක් තියෙනවා. මෙතෙන්ට ගිහිල්ලා දැන් උදපත්තේ සකම් මුඛ නිමිත්තම් පච්චවෙක්කමානෝ. තමන්ගේ මුඛ නිමිත්ත, තමන්ගේ මුව මඩල මූණ දැන් අර කණ්ණාඩියෙන් බලලා පච්චවෙක්කමානෝ විපරම් කරනවා. පසු විපරම් කරනවා. මේ මූණේ එකිනෙක තැනින් තැන විපරම් කරනවා. මේ විපරම් කරනකොට සචේතත්ත පස්සති රජංවා අංගනංවා. මේ මූණේ දැලි පාරක්, කුණු පාරක්, දූවිලි පාරක්, කිලුටු දෙයක්, කුරුලෑවක් වගේ දෙයක් තියෙනවා දකින්න. රජංවා අංගනංවා.
දැන් මේක දැක්කේ මොනවා කරන නිසාද? අර කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා මූණ විපරම් කරපු නිසා. දැන් මේක දැක්ක නිසා තස්සේව රජස්සවා අංගනස්සවා පහනාය වායමති. මේ කියන දූවිලි පාර හෝ ලප කැලල හෝ කුරුලෑව හෝ කිලුටු දේ ප්‍රහාණය කරන්නට වායාමයක් දරනවා. උත්සාහයක් දරනවා. මොකද මේ උත්සාහය දරන්නේ? අර මූණ පිරිසිදුව ලස්සනට පැහැපත්ව තියා ගැනීමේ කැමැත්ත තියෙන නිසා. නොචේ තත්ත පස්සති. හැබැයි මෙහෙම මේ කියන කණ්ණාඩියේ මූණ බලලා මේක දැක්කේ නැත්තම් රජංවා අංගනංවා තේ නිවත්ත මනෝ හෝති පරිපූර්ණ සංකප්පෝ. ඒ පුද්ගලයාට මේ තමන්ගේ මූණ පරිපූර්ණ වශයෙන්ම පිරිසිදුයිද කියන නිගමනයකට එන්න බෑ. කණ්ණාඩියෙන් බැලුවේ නැත්තම් සමහර විටක අපි උදාහරණයක් මේකට ගන්න ඕනේ. දැන් මේක මේ අතීතයේ වෙච්ච සිද්ධියක්. දැන් එක්කෙනෙක් ගෙදර ඉඳලා ටවුමට යන්න ලෑස්ති වෙලා අර ෆෙයාර් ඇන්ඩ් ලව්ලි කියලා තියෙනවනේ ක්‍රීම් එක. අන්න ඒකෙන් දැන් මෙහෙම දැන් ඔහොම ගාගෙන තිත් තියාගෙන තැන් වල දැන් මේක ගා ගන්න එපැයි. දැන් කොහොම හරි මේක ගාන්න අමතක වෙලා. දැන් මෙයා මේක මූණේ තිත් තියාගෙන හන්දියටත් ඇවිල්ලා. දැන් බස් එක එනකනුත් ඉඳලා කට්ටියත් මොකුත් කියලාත් නැහැ. ඊට පස්සේ දැන් බස් එකෙත් නැගලා. දැන් බස් එකෙත් යනවා ටවුන් එක දක්වා. යනකොට අර බස් එකේ තියෙනවනේ කණ්ණාඩියක් අයි කරලා. ඒකෙන් තමයි අර බහින්ද බස් එකේ ෆුට් බෝඩ් එකට ඇවිල්ලා ඔහම එළියට එබිලා බලනකොට අර කණ්ණාඩියෙන් තමයි මේ මූණේ තියෙන ඔක්කොම ටික දැකලා තියෙන්නේ. දැන් ඕක මේකට ගලප ගත්ත හැකි හදියටම. දැන් එයා බැරි වෙලාවත් ඔయిత කලින් ඕක කණ්ණාඩියෙන් දැක්කනම් අර විදිහට යනවද? නෑ. ඒක ප්‍රහාණය කරගන්නවා. ඒක මකා ගන්නවා. ඒක ඉවත් කරගන්නවා. හැබැයි දැක්කේ නෑ. දැක්කේ නැති හින්දා එයාට පරිපූර්ණ සංකප්පයක් නෑ. තමන්ගේ මූණ කොහොමද තියෙන්නේ කියලා දැන්. මොන වගේ මට්ටමකද තියෙන්නේ කියලා. අන්න ඒ වගේ තමයි. එතකොට දැන් හොඳට මේ කියන එක තේරෙනවා නම් සියලු අසුතවත් පෘථග්ජන පුද්ගලයන්ටත් මේ තමන්ගේ මනෝමය කාය නැමැති මුව මඩලට උපමා කළේ මනෝමය කාය. දැන් මේකේ උපමාවට ගත්තේ මොකද්ද? මූණ. මූණ මුවහත හැටියට මුව හැටියට උපමා කළේ තමන්ගේ මනෝමය කාය. දැන් තමන්ගේ මනෝමය කාය ඇතුළාන්තයේ අධ්‍යාත්මය කිලුටු තත්වයකද තියෙන්නේ පිරිසුදු තත්වයකද තියෙන්නේ කියලා පෘථග්ජන පුද්ගලයා දන්නේ නැහැ. අර කණ්ණාඩියෙන් බැලුවේ නැති ගෑනු ළමයා පිටිමි ළමයා දන්නේ නැහැ වගේ. පෘථග්ජන පුද්ගලයාත් දන්නේ නැහැ තමන්ගේ ඇතුළාන්තයේ අධ්‍යාත්මය මනෝමය කාය කිලුටුයිද පිරිසුදුයිද කියලා දන්නේ නැහැ. මොකද දන්නේ නැත්තේ? මොකද දන්නේ නැත්තේ? කණ්ණාඩියක් ඇත්තෙත් නැහැ. කණ්ණාඩිය තිබ්බට බලන්නෙත් නැහැ. එහෙමනම් දැන් අර ගැහැණු ළමයාට හෝ පිරිමි ළමයාට තමන්ගේ මූණ පිරිසිදුයිද කිලුටුයිද කියන නිශ්චිත අදහසකට එන්න නම් කණ්ණාඩියක් තියෙන්න ඕනේ. කණ්ණාඩියෙන් මේ මූණ බලලා විපරම් කරන්න ඕනේ. ඒ වගේ යම්කිසි පුද්ගලයෙකුට ඇතුළාන්තය පිරිසිදු කරගන්න නම්
ඇතුලාන්තය කිලුටුයිද පිරිසිදුයිද කියන එක තේරුම් ගන්න අවශ්‍ය වෙන මානයක් තියෙන්න ඕනේ. මොකද්ද මේ මානය? මොකද්ද මේ මිනුම? මොකද්ද මේ මැනීම? මොකද්ද මේ කෝදුව? කුසලය අකුසලය. දැන් පෘථග්ජන පුද්ගලයන්ට කුසලයේ අකුසලයේ තේරුම් ගන්න මිනුම් දණ්ඩක් නැහැ. මොකද බණ අහලා නැති නිසා. ඒ නිසා මේ කුසලයේ අකුසලයේ තේරුම් ගන්න දන්නේ නැති තමන්ගේ ඇහැට කනට නාසයට දිවට කයට මනට දුරවල් හයට අරමුණු වෙන අරමුණු කුසලයේ වඩා වර්ධනය වෙන අකුසලයේ පරිහානියට පත් වෙන අරමුණුද අකුසලයේ වඩා වර්ධනය වෙන කුසලයේ පරිහානියට පත් වෙන අරමුණුද කියලා තුලනය කරන්න බැරි පෘථග්ජන පුද්ගලයා දන්නේ නැහැ තමන්ගේ ඇතුළාන්තය කිලුටුයිද පිරිසිදුයිද කිලුටු වෙනවද පිරිසිදු වෙනවද මොකක්වත් දන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ ඊටු ටික උපමාවෙන් කියනවා නොචේතත්ත පස්සති රජංවා අංගනංවා තේ නෙවත්ත මනෝ හෝති පරිපුන්න සංකප්පෝ. දැන් අර කණ්ණාඩියෙන් මූණ බලලා තමන්ගේ මූණේ දැලිපාරක් කිලුටු දෙයක් තියනවා කියලා දැක්කා. දැකලා දැන් මූණ එක්ක පිහගත්තා හොදගත්තා පිරිසුදු කරගත්තා. පිරිසුදු කරලා මොකද කරන්නේ? ආයෙ පාරක් බලනවා. අන්න එතකොට දැන් අර කිලුටු දෙේ නැහැ. කිලුටු දෙේ නැත්තම් අත්තමනෝ හෝති පරිපුන්න සංකප්ප. දැන් හරි. දැන් පිරිසුදුයි. දැන් පැහැපත් කියන නිගමනයට එනවා. අත්තමනෝ හෝති. නමුත් දැන් මේක තේරුම් ගන්න බැරි මේ විදියට බලන්න බැරි කණ්ණාඩියෙන් දකින්න බැරි පුද්ගලයාට නිශ්චිතව නිගමනය කරන්න බෑ තමන්ගේ ඇතුළාන්තය කිලුටුයිද පිරිසිදුයිද තමන්ගේ මූණ කිලුටුයිද පිරිසිදුයිද තේ නෙවත්ත මනෝ හෝති පරිපුන්න සංකප්පෝ ලාභා වතමේ පරිසුද්ධං වතමේ. මොකද්ද මේ පරිසුද්ධං වතමේ කියන්නේ? තමන්ගේ වත තමන්ගේ මුව මඩල දැන් පිරිසිදුයි කියන පූර්ණ අදහසකට එන්න බෑ. කාටද? අර කණ්ණාඩියෙන් බලන්න දන්නේ නැති පුද්ගලයාට. ඒව මේව කෝ භික්කවේ භික්කුණෝ. අන්න ඒ වගේමයි මේ ඇතුළාන්තය පිරිසිදු කරගන්නට රාග භව ද්වේෂ භව මෝහ භව කය කරන්නට අප කැප වෙන භික්කුවකට පච්ච වෙක්කනා බහුකාරා හෝති කුසලේසු ධම්මේසු. මේ කපා දැමිය යුතු කපා දැමිය හැකි කෙලෙස් නිවැරදිව තේරුම් අරගෙන කෙලෙස් කපන්නට තමන්ගේ ඇහැට කනට නාසයට දිවට කයට මනට දුරවල් හයට අරමුණු වෙන අරමුණු හේතුඵල දහමට බහා ගලපා ණය විනයට සසඳා බැලීම නැමැති කණ්ණාඩියෙන් බලන්න ඕන. කිලුටු වේවද පිරිසුදු වේවද? කිලුටු වෙන්න උපකාර වෙන අරමුණුද පිරිසුදු වෙන්න උපකාර වෙන අරමුණුද කියලා බලලා බහුකාරා හෝති කුසලේසු ධම්මේසු. බහුලව මේ හේතුඵල ධමයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා ඇතුළාන්තයේ අධ්‍යාත්මය පිරිසුදු කරගන්නට කුණු කිලුටු කෙලෙස් ගති සලා හරින්නට ඒ පුද්ගලයා කටයුතු කරන්න ඕන. කොහොමද? අ비ජ්ජාලූනුකෝ බහුලං විහරාමි අන비ජ්ජාලූනුකෝ බහුලං විහරාමි ව්‍යාපන්න චිත්තෝනුකෝ බහුලං විහරාමි අව්‍යාපන්න චිත්තෝනුකෝ බහුලං විහරාමි තීන මිද්ද පරියුට්ඨිතෝනුකෝ බහුලං විහරාමි විගත තීන මිද්දෝනුකෝ බහුලං විහරාමි උද්ධතෝනුකෝ බහුලං විහරාමි අනුද්ධතෝනුකෝ බහුලං විහරාමි. ඊට පස්සේ තව කීපයක්ම තියෙනවා. ඔක්කොම 10ක් තියෙනවා. මේ 10ෙම තියෙන්නේ 3ක්.
තමන්ගේ ඇතුළාන්තයේ අධ්‍යාත්මය තුල රාගයක් බහුලව වඩා වර්ධනය වෙනවා නම් අභිජ්ජාලූනුකෝ බහුලං. දැඩි ලෝභයක්, දැඩි ආශාවක්, දැඩි තණ්හාවක් බහුලව උපදිනවා නම් අභිජ්ජාලූනුකෝ බහුලං. ඒ වගේම ද්වේෂයක්, වෛරයක්, පසුතැවීමක්, විරෝධයක්, විස්සෝපයක් බහුලව උපදිනවා නම් ව්‍යාපන්න චිත්තෝනුකෝ බහුලං. ඒ වගේම මෝහයක් උපදිනවා නම් තීන මිද්ද පරියුට්ඨිතෝනුකෝ බහුලම් විහරාමි. ඒ වගේම උද්ධතෝනුකෝ බහුලම් විහරාමි. විචිකිච්ඡෝනුකෝ බහුලම් විහරාමි. තුන් ආකාරයකට කිව්වා මේ මෝහය. එතකොට අපි දැන් මේ බුදුහාමුදුරුවෝ 10 ආකාරයකට කියපු දේ තුනකට බෙදලා ගත්තොත් රාගය බහුලව වඩා වර්ධනය වෙනවද? ද්වේෂය වඩා වර්ධනය වෙනවද බහුලව? මෝහය බහුලව වඩා වර්ධනය වෙනවද කියන එක තමන් නිවැරදිව පිරිසිදුව තමන් තුලින්ම දකින්න ඕන. වර්තමාන මොහොතේ ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට දොරවල් හයට අරමුණු වෙන අරමුණක් මෙනෙහි කරනකොට රාගය බහුලව වඩා වර්ධනය වෙනවද? ද්වේෂය බහුලව වඩා වර්ධනය වෙනවද? මෝහය වඩා වර්ධනය වෙනවද? බහුලව. තුනම තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්ත ගමන්ම මොකද්ද කරන්න ඕනේ? අනුස්සති 4 වඩලා විහරාමි. වි කියන්නේ වැරදි දේ වෙන් කර කර, හරාමි කියන්නේ අත්හරිනවා. හරනවා. කා තුලින්ද? තමා තුලින්. කා සඳහාද? තමා සඳහා. කවුද? තමන්. ඒකයි මේ මී කියලා ඉවර කරන්නේ. මාගදී භාෂාවෙත් මී කියන්නේ තමන් යමක් කරනවා නම්. එතකොට අභිජ්ජාලූනුකෝ බහුලං විහරාමි. ව්‍යාපන්න චිත්තෝනුකෝ බහුලං විහරාමි. ඒ වගේම තීන මිද්ද පරියුට්ඨිතෝනුකෝ බහුලං විහරාමි. රාගයක් බහුලව වඩා වර්ධනය වෙනවා නම් ඒක හඳුනගෙන වෙන් කර කර අත්හරින්න ඕන. ද්වේෂයක් වඩා බහුලව වර්ධනය වෙනවා නම් ඒක හඳුනගෙන වෙන් කර කර අත්හරින්න ඕන. මෝහයක් බහුලව වඩා වර්ධනය වෙනවා නම් ඒක හඳුනගෙන වෙන් කර කර අත්හරින්න ඕන. විහරාමි. දැන් රාගයක් වඩා බහුලව වර්ධනය වෙනවා නම් ඒක වෙන් කර කර අත්හරින්නට මොකද්ද භාවිතයට ගන්න ඕන? අනබිජ්ජාලූනුකෝ බහුලම් විහරාමි. අනබිජ්ජාව භාවිතයට ගන්න ඕන. අනබිජ්ජාව භාවිතයට ගන්න තමයි අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්නේ. එතකොට යම් කිසි කෙනෙක් රාගයක් උපදින්න එනකොට, අභිජ්ජාවක් උපදින්න එනකොට අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩනවා නම් පමණයි අනබිජ්ජාලූ කියන தത്വයටපත් වෙන්නේ. අනබිජ්ජාලූ කියන්නේ දැඩි ලෝභයක්, දැඩි ආශාවක්, දැඩි තණ්හාවක්, විසම ලෝභයක් උපද්දවන්නේ නැහැ. නිකාමලාභී தത്വයටපත් වෙනවා. කාමයෙන්, පාපයෙන්, දැඩි ලෝභයෙන්, දැඩි ආශාවෙන්, දැඩි තණ්හාවෙන් මිදී නිදහස් වෙනවා. නිකාමලාභී වෙනවා. නිකාමලාභී වීම ප්‍රතිඵලයක්. මොහක ප්‍රතිඵලයක්ද? අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වැඩීමෙහි ප්‍රතිඵලය. නැතුව සීල් සමාදන් වුණාට, දුතාංග රැක්කට, මේ වස්තු ද්‍රව්‍ය පරිහරණයත් ඇරියට, සිව්පසය පරිහරණයත් ඇරියට නිකාමලාභී වෙන්නේ නැහැ. රජබොජුන් වළඳන එක නවත්තලා ඉඳුල් කෑවට නිකාමලාභී වෙන්නේ. නිකාමලාභී වෙන්න නම් මේ දැඩි ලෝභයක්, දැඩි ආශාවක්, දැඩි තණ්හාවක්, විසම ලෝභයක් එනකොට, අභිජ්ජාලූ වෙනකොට වහාම අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩලා අනබිජ්ජාලූනුකෝ බහුලං තත්වයටපත් වෙනවා. අනබිජ්ජාලු වෙන්න ඕන. එතනක් තියෙනවා විහරාමි.
එතනත් වැරදි දේ වෙන් කර කර අත්හරින්න. එතකොට වැරදි දේ වෙන් කර කර අත්හරින්න නම් දෙපැත්තත් දෙආකාරයක්ම අඤ්ඤමඤ්ඤ වශයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අවිජ්ජාලු පාන කරන්න ඕනේ. අනවිජ්ජාලු ආන කරන්න ඕනේ. තව විදිහකට කිව්වොත් අසුභං ආන කරන්න ඕනේ. රාගෝසෝ පහිස්සති. රාගය පාන කරන්න. ඊගාවට තියෙන්නේ ව්‍යාපන්න චිත්තෝනුකෝ බහුලම් විහරාමි අභ්‍යාපන්න චිත්තෝනුකෝ බහුලම් විහරාමි. ව්‍යාපන්න චිත්තය ඒ කියන්නේ ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක්, අප්‍රිය දෙයට ගැටෙන ස්වභාවයක් හිතට එනකොටම මේ ද්වේෂය, වෛරය, ක්‍රෝධය පාන කරන්න ඕනේ. අභ්‍යාපන්න චිත්තය ආන කරන්න ඕනේ. ඒ කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ආන කරන්න ඕනේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ආන කරනකොට ද්වේෂය, වෛරය, ක්‍රෝධය, විහිංසාව, ආරතිය, පටිඝය පාන කරනකොට එහි ප්‍රතිඵලයක් හැටියට හිතේ උපදින්නට එන වැරදි දේ වෙන් වෙනවා, අත්හැරෙනවා, ඇතුළාන්තය පිරිසිදු වෙනවා. අන්න විහාරාමි. ඊගාවට තියෙන්නේ තීන මිද්ද පරියුට්ඨිතෝනුකෝ බහුලම් විහරාමි විගත තීන මිද්දෝනුකෝ බහුලම් විහරාමි උද්ධතෝනුකෝ බහුලම් විහරාමි අනුද්ධතෝනුකෝ බහුලම් විහරාමි විචිකිච්ඡෝනුකෝ බහුලම් විහරාමි තින්න විචිකිච්ඡෝනුකෝ බහුලම් විහරාමි. ඔය තුනේම තියෙන්නේ මෝහය. එතකොට වර්තමාන මොහොතේ මෝහයක් හිතට එනකොටම මරණානුස්සති, බුද්ධානුස්සති ප්‍රායෝගිකව භාවිතයට ගන්නවා නම් මෝහය පාන වෙනවා. මෝහයෙන් මිදී නිදහස් වෙන්නට උපකාර වෙන ප්‍රඥාව මතුවෙනවා, ආන වෙනවා. එතකොට මේ අනුස්සති 4 වඩනකොට ආනාපාන සති සමාධියේ පිහිටා කටයුතු කරනකොටයි මේ කියන ආකාරයට අවිජ්ජාලු පාන වෙලා අනවිජ්ජාලු ආන වෙන්නේ. ව්‍යාපාදේ පාන වෙලා අභ්‍යාපාදේ මෙත්තාව ආන වෙන්නේ. විහේසාව පාන වෙලා අවිහේසාව මරණානුස්සතිය වඩීමෙන් ආන වෙන්නේ. එතකොට වඩන්න තියෙන්නේ නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් ආනාපාන සති සමාධියෙහි පිහිටා අනුස්සති 4. ඒ වඩනකොට මේ කියන කිලුටු පැත්ත පාන වෙනවා, පිරිසිදු වෙන්න උපකාර වෙන පැත්ත ආන වෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා සචේ භික්කවේ භික්ඛු පච්චවෙක්කමානෝ ඒවං ජානාති. දැන් මෙහෙම ඇහැට කනට නාසයට දිවට කයට මනට දොරවල් හයට අරමුණු වෙන අරමුණක් නිසා තමන්ගේ ඇතුළාන්තය තුල අධ්‍යාත්මය තුල නාම කොටස තුල ප්‍රජනනය වෙන්නේ මොනවද කියන එක විපරම් කරලා බැලුවාහම ඒවං ජානාති. මෙන්න මේ ආකාරයට පුද්ගලයෙකුට මේ ජනිත වෙන දේ දැනගන්න, තේරුම් ගන්න පුළුවන්. මොනවද මේ ජනිත වෙන වැරදි දේ? අවිජ්ජාලු බහුලං ව්‍යාපන්න චිත්තෝ බහුලං තීන මිද්දෝ බහුලං උද්ධතෝ බහුලං විචිකිච්ඡෝ බහුලං. ඒ කියන්නේ රාගය බහුලව උපදිනවා, ද්වේෂය බහුලව උපදිනවා, මෝහය බහුලව උපදිනවා. සංකාරයක් උපදින වෙලාවට උපදින්න එන බව තේරුණු ගමන්ම මොකද්ද දැන් මේ අනුස්සති වඩන පුද්ගලයා ගන්න තීරණය? විහාරාමි. වැරදි බව තේරුම් අරගෙන වැරදි දේ වෙන් කර කර අත්හරිමි කියන තීරණය ගන්න. හොඳට මේක දැන් තේරුම් ගන්න. ඉස්සල්ලාම කුණු කිලුටු දේ, වැරදි දේ උපදින්නට එන බව හඳුනගත්තා. දැන් හඳුනගත්ත ගමන්ම වැරදි දේ වෙන් කර කර අත්හරිමි කියන තීරණය ගන්නවා. අනුස්සති වඩන්න. ඒ අනුව අවිජ්ජාව, රාගය අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩලා වෙන් කරලා අත්හරින්න. ව්‍යාපාදයේ ද්වේෂය මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩලා වෙන් කරලා අත්හරින්න.
තීන මිද්දය උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා වලින් උපදින මෝහය මරණානුස්සති බුද්ධානුස්සති වඩලා වෙන් කරලා අත්හරිනවා. විහරාමි. එතකොට විහරා කියන්නේ වැරදි දේ වෙන් කරලා අත්හරිනවා. මියන්නත් දාලා තියෙන්නේ මේ පුද්ගලයා Taman තුලින්ම තීරණය කරලා මේ ප්‍රතිපදාවේ හැසිරෙනවා. විහරාමි. එකයි තේරුම් ගන්න ඕන. ඊගාවට බුදුහාමුදුරුවෝ කියනවා තේන භික්කවේ භික්ඛුනා තේන කියන්නේ තුනක් උපදිනවා භික්ඛුවක් තුල. මොනවද මේ උපදින වැරදි දේවල් තුන? තේ සංයේව රාගය, ద్వේෂය, මෝහය. එතකොට ඔය බුදුහාමුදුරුවෝ ඔය අභිජ්ජාලු, ව්‍යාපන්න චිත්තෝ, තීන මිද්දෝ, උද්ධච්ච කුක්කුච්චෝ, විචිකිච්ඡා මෙහෙම නොයේකුත් ආකාරයට විග්‍රහ කළාට මේ හැම වචන වලින්ම විග්‍රහ කරන්නේ අවසානයේ බැලුවාම තේ සංයේව රාගය, ద్వේෂය, මෝහය. තේ සංයේව පාපකානං අකුසලානං ධම්මානං මේ වර්තමාන මොහොතේ රාගයක්, ద్వේෂයක්, මෝහයක් උපත ලබනකොට පහානාය ඒ උපදින වැරදි දේ ප්‍රහාණය කරන්නට අදිමත්තෝ ඡන්தோච වායාමෝච උස්සාහෝච උස්සෝල්හිච අප්පටිවානීච සතිංච සම්පජඤ්ඤංච කරණීයං. බුදුහාමුදුරුවෝ දැන් පැහැදිලිව කියනවා වර්තමාන මොහොතේ කුණු කිලුටු කෙලෙස් සහිත සිතුවිලි පරම්පරාවක් උපදින්න එනකොටම වහාම ඒ උපදින වැරදි වෙන් කරලා අත්හැරලා ප්‍රහාණය කරන්නට අදිමත්ත චන්දු අදිමාත්‍ර වූ කැමැත්තක් ඇති වෙන්න ඕන, වායාමයක් දරන්න ඕන, අපකැප වෙලා අනුස්සති වඩන්න ඕන. වෙන මොකක්වත් අපකැප වෙලා කරාට හරියන්නේ නැහැ. අපකැප වෙලා අනුස්සති වඩන්න ඕන. ඒ අනුව කරණීයං කරණීය ධර්මය පූර්ණය වෙනවා. එතකොට කරණීය ධර්මය කියලා මාගදී භාෂාවෙන් කිව්වේ මේ අනුස්සති භාවිතයට ගැනීම. රාගයක් එනකොට කළ යුතු කරණීය ධර්මය අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වැඩිම. ද්වේෂයක් එනකොට උපදිනකොට කළ යුතු කරණීය ධර්මය මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වැඩිම. මෝහයක් උපදිනකොට කළ යුතු කරණීය ධර්මය මරණානුස්සති, බුද්ධානුස්සති වැඩිම. වඩනවා නම් කරණීයං, වඩන්නේ නැත්තම් අකරණීයං. ඒ අනුව බුදුහාමුදුරුවෝ දැන් කියනවා මේ කරණීය ධර්මය කළ යුත්තේ කොයි වගේ හැසිරීමකින්ද? උපමාවකින් කියනවා සේයතාපි භික්කවේ ආදිත්ත චේලෝවා ආදිත්ත සීසෝවා. ඔය මුද්‍රණය කරනකොට මේක සීරෝ කියලා වරද්දගෙන තියෙනවා. මෙතන තියෙන්නේ සීසෝවා. ආදිත්ත චේලෝවා ආදිත්ත සීසෝවා කියන්නේ මේ බුදුහාමුදුරුවන්ගේ කාලේ යම් ආකාරයකට සාමාන්‍ය මිනිස්සු කාන්තාව පිරිමිත් කවුරුත් කොණ්ඩේ වැව්වා. කාටත් කෙස් තිබ්බා දිගට. රැවුල් වැව්වා පිරිමි අය. එතකොට කාටත් තේරෙන විදිහට බුදුහාමුදුරුවෝ ගත්තා දැන් මේ කියන වචන දෙකකින් දැන් පැවිද්දෝ කෙස් වවන්නේ නැහැ, රැවුල් වවන්නෙත් නැහැ. එතකොට කෙහි රැවුල් අරන් හරියන්නේ නැහැනේ පැවිද්දන්ට මේක කියා දෙන්න. ඒ හින්දා පැවිද්දන්ට ගත්තා මේ එදා අද වගේ මේ විදිහට මේ තායිලන්තෙන් ඉම්පෝට් කරලා කලර් කරලා දෙන සිවුරු නෙමෙයිනේ තියෙන්නේ. එදා තිබ්බ ඔය නොයෙකුත් ආකාරයට ගස් වලින් ගන්න කෙඳි වලින් අරවැන් මේවැන් හදලා බොහොම ෂණිකව ගින්නක් ඇවිලෙන රෙදි. එක්ක කපු රෙද්දක්, එක්ක අර වගේ කෙඳි වලින් හදන රෙද්දක් බොහොම ෂණිකව ගින්නක් ඇවිලෙනවා. එතකොට අර කෙස් රැවුල් උපමාවකට ගත්තා. කාටත් පොදුවේ මේක විග්‍රහ කරන්න
මේ කෙස් රැවුල් ගැන තේරුම් ගන්න බැරි කෙනෙකුට මේ වගේ කෙස් වගේ කෙඳි වලින් හදපු ඉක්මනට ඇවිලෙන රෙද්දක් උපමා කළා. ආදිත්ත චේලෝවා ආදිත්ත සීසෝවා තස්සේව චේලස්සවා සීසස්සවා දැන් මේ රෙද්ද හෝ මේ හිස කෙහෙරැවුල ආදිත්තයි ගිනි ගන්නවා. මේ ගිනි ගන්න කෙස් රැවුල් හෝ ගිනි ගන්න මේ රෙද්ද හෝ තස්සේව චේලස්සවා සීසස්සවා නිබ්බාපනාය නිවා ගන්නට අදිමත්තං චන්දංච ආයාමංච උස්සාහංච උස්සෝල්ලිංච අපපටිවානිංච සතිංච සම්පජඤ්ඤංච කරෙය්‍ය. යම් කිසි පුද්ගලයෙක් මේ වගේ හිස ගිනි ගත්තොත් ඒ ගින්න නිවා ගන්නට කොයිතරම් කැමති වෙනවද, කොයිතරම් වායාමයක් ගන්නවද, කොයිතරම් උත්සාහයක් ගන්නවද, කොයිතරම් අප කැප වෙනවද කියලා බුදුහාමුදුරුවෝ දැන් සිහි ගන්වනවා. දැන් හිස ගිනි ගත්ත පුද්ගලයෙක් පුළුවන් තරම් ඉක්මනට මේ ගින්න නිවනවා මිසක මේක ප්‍රමාද කර ගන්නවද? නෑ. අපි හිතමුකෝ ඔන්න පහන තියන්න දෙයියන්ට හරි කාට හරි පහන තියන්න දැන් පහන තියෙන මැදුරට ගියා. පහන පත්තු කරලා ඔහොම වඳිනකොට පහන් දැල්ල ඇවිලුණා කොණ්ඩෙට. දැන් ගාථා කියලාම ඉවර වෙලා නිවා ගන්නවද? නෑ. එක මොහොතක් එක තප්පරයක් ප්‍රමාද කරන්නේ නෑ. වහාම පුළුවන් තරම් ඉක්මනට අප කැප වෙලා අර ගින්න නිවා ගන්නවා. අන්න බුදුහාමුදුරුවෝ ගත්ත උපමා. ඉසගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස වහාම ක්‍රියාත්මක වෙලා ගින්න නිවා ගන්නවා මිසක කල් අදින්නේ නැහැ. ප්‍රමාද කරගන්නේ නැහැ. අන්න ඒ වගේ ඒව මේවකෝ භික්කවේ භික්ඛුනෝ තේසං ඒව පාපකානං අකුසලානං ධම්මානං පහානාය මේ වර්තමාන මොහොතේ තමන්ගේ ඇතුළාන්තය තුල ඇවිලෙන රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න නිවන්නත් ඒ ඇවිලෙන මොහොතෙම වහාම ක්‍රියාත්මක වෙලා අනුස්සති වඩන්න. රාගයක් උපදින්න එනවා නම් එන බව තේරුණා නම් එක මොහොතක් තප්පරයක් ප්‍රමාද වෙන්නේ නැතුව වාම අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න. ද්වේෂයක් උපදින්න එනවා නම් එක මොහොතක් තප්පරයක් ප්‍රමාද වෙන්නේ නැතුව වහාම මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න. මෝහයක් උපදින්න එනවා නම් එක මොහොතක් තප්පරයක් ප්‍රමාද වෙන්නේ නැතුව වහාම මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න. ප්‍රමාද වුණොත් මොකද වෙන්නේ? අර නියපොත්තෙන්ම කඩන්න පුළුවන් කෙලෙසය පොරොවෙන්වත් කපන්න බැරි තරම් මලකඩ තට්ටුවක් බවට පත් වෙනවා. ඒකින්ද එක මොහොතක් තප්පරයක් ප්‍රමාද වෙන්නේ නැතුව වහාම රාගයක් උපදින්න එන බව තේරුණු ගමන්ම අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න. ද්වේෂයක් එන බව තේරුණු ගමන්ම මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න. මෝහයක් උපදින්න එන බව තේරුණු ගමන්ම මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න. ඊගාවට බුදුහාමුදුරුවෝ දැන් කියනවා දැන් අනුස්සති වර්තමාන මොහොතේ වඩනවා නම් ඒ පුද්ගලයා තුල සචේපන භික්කවේ භික්ඛු පච්ච වෙක්කමානු අනුස්සති වඩන ගමනුත් අනුස්සති වඩා විපරම් කරන්න ඕනේ. දැන් අනුස්සති වැඩි වීම නිසා මොන වගේ වෙනසක්ද Taman තුල ඇති වෙන්නේ කියලා. දැන් මුලින්ම තේරුම් ගත්තේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් එනකොට මොන වගේ වෙනසක්ද ඇති වෙන්නේ කියලා. තේරුම් ගත්ත ගමන්ම දැන් අනුස්සති වඩනවා. දැන් අනුස්සති වඩමින් බලන්න ඕනේ අනුස්සති වැඩිම නිසා මොන වගේ වෙනසක්ද Taman තුල ඇති වෙන්නේ. අන්න ඒ බලනකොට තේරෙනවා
අනබිජ්ජාලු බහුලං විහරාමි අභ්‍යාපන්න චිත්තෝ බහුලං විහරාමි විගත තීන මිද්දෝ බහුලං විහරාමි අනුද්දතෝ බහුලං විහරාමි තින්න විචිකිච්ඡෝ බහුලං විහරාමි. පහකින් බුදුහාමුදුරුවෝ දැන් මෙතන කිව්වා. මේ පහ අපි තුනකින් කිව්වොත් බුදුහාමුදුරුවෝ වෙනත් තැන්වල කියපු ආකාරයට දැන් අනුස්සති වඩමින් බලන්න ඕනේ අර උපදින්නට ආපු රාගසිත නොඋපදවා විතරාගී කරගන්න පුළුවන් වුණාද කියලා. උපදින්නට ආපු ද්වේෂසිත නොඋපදවා වීත දේශී කරගන්න පුළුවන් වුණාද කියලා. උපදින්නට ආපු මෝහසිත නොඋපදවා වීත මෝහී කරගන්න පුළුවන් වුණාද? පුළුවන් වෙලා නැත්තම් තවදුරටත් ඒ මොහොතේ අනුස්සති වඩන්න. හරියට වැඩෙනකොට රාගසිත වීතරාගී වෙනවා, දේශසිත වීත දේශී වෙනවා, මෝහසිත වීත මෝහී වෙනවා. දැන් රාගසිත වීතරාගී වුණු බව, දේශසිත වීත දේශී වුණු බව, මෝහසිත වීත මෝහී වුණු බව තේරුම් ගන්නවා නම් ඒ පුද්ගලයායි ගාවට තේන භික්කවේ භික්ඛුනා තේසු යේව. ඕක පෑනකින් වෙනස් කරගන්න ඕන. මේ පාර මේ සූත්‍රයේ මුද්‍රණය කළේ අලුත් තැනකින් එයාලා අතින් දාලා වචන. මේකේ ත්‍රිපිටකයේ තියෙන්නේ තේ සංයේව කියලා නෙමෙයි, දෙවෙනි ඡේදෙට තියෙන්නේ තේසු යේව. තේ කියන්නේ තුනක්, සූ කියන්නේ පිරිසිදු වෙන්න උපකාර වෙන. එතකොට දැන් මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දෙකක් කියලා තියෙනවා. ද්වතාවයක් තියෙනවා. තේ සංයේව තේසු යේව. තේ සංයේව කියන්නේ කිලුටු වෙන්න උපකාර වෙන තුනක්. රාගය, ද්වේෂය, මෝහය. යමක් එකතු කරගන්න ක්‍රියාත්මක වෙන ආකාර තුන. තේසු යේව කියන්නේ පිරිසිදු වෙන්න උපකාර වෙන තුනක්. රාගය විතරාගී කරගන්නවා නම්, ද්වේෂය වීත ද්වේෂී කරගන්නවා නම්, මෝහය වීත මෝහී කරගන්නවා නම් ඒක පිරිසුදු වෙනවා. අතුලාන්තයේ පිරිසුදු වෙනවා. තේසු යේව කුසලේසු ධම්මේසු පතිට්ඨාය. මේ කුසල ධර්මයේහි පිහිටවාගෙන අතුලාන්තය තුල උපදින කුණු සලාහැරාස් කරලා අතුලාන්තයේ පිරිසුදු කරගෙන එතනින් එහාට තව එක පියවරක් තියෙනවා. දැන් රාගය වීතරාගී කරගන්න ඕනේ තැනදීම, ද්වේෂය වීත ද්වේෂී කරගන්න ඕනේ තැනදීම, මෝහය වීත මෝහී කරගන්න ඕනේ තැනදීම, ඒ කරගනිමින් දිගින් දිගට අකණ්ඩව අචින්නව අනුස්සති වඩලා රාගක්ඛය කරන්න ඕනේ. රාග මුල කපන්න ඕනේ. දෝසක්ඛය කරන්න ඕනේ. ද්වේෂ මුල කපන්න ඕනේ. මෝහක්ඛය කරන්න ඕනේ. මෝහ මුල කපන්න. ඒකයි දැන් බුදුහාමුදුරුවෝ මේක වෙන වචනකින් කියනවා උත්තරින් ආසවානං කයාය. රාගක්කේ, දෝසක්කේ, මෝහක්කේ කියන එකම වෙන විදිහකට කියනවා ආසවානං කයාය. ආසවක්ඛය කරන්නට. එතකොට පියවර තුනක් දැන් මෙතන කියවෙනවා. ඔක්කොම බැලුවාම රාගය, ද්වේෂය, මෝහය ප්‍රජනනය වෙනකොට තමන් තුළ ඇති වෙන වෙනසෙන් හඳුන ගන්න ඕනේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් උපදින්නයි එන්නේ කියලා. රාගයක් උපදිනවා නම් අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩලා රාගය විතරාගී කරගන්න ඕනේ. ද්වේෂයක් උපදිනවා නම් මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩලා ද්වේෂය විත ද්වේෂී කරගන්න ඕනේ. මෝහයක් උපදිනවා නම් මරණානුස්සති, බුද්ධානුස්සති වඩලා මෝහය විත මෝහී කරගන්න ඕනේ. ඒක දෙවෙනි පියවර. ඊට පස්සේ නොකඩවා අකණ්ඩව මේ සමුදය නිරෝධගාමිනී පටිපදාවේ අනුස්සති වඩාගෙන ගිහිල්ලා රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල යලි නොඋපදින වශයෙන්ම කපලා දාන්න. ඒක අවසාන පියවර. ආසවානං කයයි. ඒ සඳහා යෝගෝ කරණීයෝ. යෝගය කරන්න ඕනේ. මොකද්ද මේ යෝගෝ කරණීයෝ? දැන් මේ යෝගෝ කරණීයෝ කියන්නේ අර යෝග භාවනා මධ්‍යස්ථානයකට ගිහින් යෝග කරන්න කියන එකද? නෑ.
හුලං අදින්න පිට කරන්න කියන එකද? බඩ පුම්බන්න හකුලවන්න කියන එකද? සක්මන් මළුවේ ඇවිද ඇවිද උස්සනවා ගස්සනවා පද්දනවා තියනවා කිය ඉන්නද? පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ධානය වඩා ඉන්නද? එකක්වත් නෙමෙයි. යෝගෝ කරණීයෝ කියන්නේ ඔය ප්‍රිය දෙයට ඇලෙන්න රාගයක් උපදින්න එනකොට අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕනේ. අප්‍රිය දෙයට ගැටෙන්න ද්වේෂයක් උපදින්න එනකොට මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕනේ. ප්‍රියාප්‍රිය අතර සංසන්දනය කරන්න මෝහයෙන් කටයුතු කරනකොට මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕනේ. මේ සඳහා කොතැනකින් හරි එක තැනකින් ආරම්භයක් ගන්න ඕනේ. ආරබත ඊගාවට කාමයෙන් පාපයෙන් අකුසලයෙන් මිදී නිදහස් වෙමින් මේක භාවිතයට ගන්න ඕනේ. නෙක්කමත දිගින් දිගටම මේක පුරුදු කරගෙන පුහුණු කරගෙන පදම් කරගෙන භාවිතයෙහි යෙදෙන්න ඕනේ. යුඤ්ජත මේක යෙදෙනවා නම් දිගටම අන්න ඒකයි යෝගෝ. යෝගෝ කියන වචනේ තේරුම යෙදෙනවයි කියන එක. අනුස්සති භාවිතයෙහි දිගින් දිගටම යෙදෙන්න ඕනේ. අන්න එතකොට රාගසිත වීතරාගී වෙලා රාගක්ඛය වෙනවා. දෝසසිත වීත දෝසී වෙලා දෝසක්ඛය වෙනවා. මෝහසිත වීත මෝහී වෙලා මෝහක්ඛය වෙනවා. ඒ පුද්ගලයා සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහන්ත ඵලයටපත් වෙලා මේ සංසාර දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්නට සුදුසෙක් බවට පත් වෙනවා.